එයාට තවත් කෙනෙක් ඉන්න බව හඟවන සලකුණු මෙන්න. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබට හොරෙන් තවත් සම්බන්ධතාවයක් පවත්වනවාද? ඔවුන්ගේ ෆෝන් එක පරීක්ෂා කරන්නේ නැතුව ඔවුන්ගේ හැසිරීම රටාවෙන් පමණක් ඒ රහස අල්ලගන්න පුළුවන් සූක්ෂම මනෝවිද්‍යාත්මක ලකුණු මෙන්න. බොරු කියන කෙනෙක් Tamanගේ වචනේ පාලනය කළත් ඔවුන්ගේ යටිසිතින් පාලනය වන ඇතැම් පුරුදු ඔවුන්ට පාලනය කරන්න බෑ. මේ අලුත් වෙනස්කම් ඔබේ සහකරුගෙනුත් පේනවද බලන්නකෝ. පළමු ලකුණ පැහැදිලි කළ නොහැකි කාලය. ඔවුන්ගේ දෛනික කාලසටහනේ හදිසියෙම සිදුවන වෙනස්කම් ගැන බලන්න. වැඩ අධිකයි කියා පවසමින් වෙනදාට වඩා ප්‍රමාද වී පැමිණීම හෝ වෙනදා නොගිය අලුත් ගමන් විමන් යාම මෙයට ඇතුළත්. ඔබ ඒ ගැන අසු විට ඔවුන් ඉතා කෙටියෙන් හෝ කතාව පටලවා ගනිමින් පිළිතුරු දෙනවා නම් ඒ කාලය තුල ඔවුන් සිටියේ වෙනත් අවධානයකයි. දෙවැනි ලකුණ පෙනුමේ හදිසි වෙනස්කම්. වෙනදා Tamanගේ පෙනුම ගැන තරම් උනන්දු නොවූ කෙනෙක් හදිසියෙම අලුත් ඇඳුම් ඇඳීමට සුවඳ විලවුන් වර්ග පාවිච්චි කිරීමට හෝ Tamanගේ රූපය ගැන ඕනෑමට වඩා උනන්දු වීමට පටන් ගන්නවාද? මනෝවිද්‍යාවට අනුව කෙනෙක් අලුත් ආකර්ෂණයකට ලක් වූ විට ඔවුන් Tamanගේ පෙනුම වෙනස් කර ගැනීමට නොදැනුවත්වම උත්සාහ කරනවා. දෙවැන්න මානසිකව ඈත්වීම. ඔබ දෙදෙනා එකට සිටින වෙලාවට පවා ඔවුන්ගේ මනස වෙනත් තැනක ඇති බව ඔබට දැනෙනවාද? ඔබ පවසන දේවල් ඔවුන්ට අමතක වීම හෝ ඔබ සමග බෙදාගත් කුඩා විහිළු කතාබහ ගැන ඔවුන් පෙර දැක්වූ උනන්දුව දැන් නැති වී තිබීම මෙයට උදාහරණයි. ඔවුන්ගේ සැබෑ අවධානය සහ හැඟීම් දැන් වෙනත් පුද්ගලයෙකු වෙත යොමු වී ඇති බවට මෙය හොඳම සලකුණක්. මතක තබා ගන්න. සැකේ නිසා ඉක්මන් තීරණ ගන්න එපා. ඕනෑම දෙයක් ගැන විවෘතව කතා කිරීමයි වැදගත්. නමුත් ඔබේ ඉනර් වොයිස් එකෙන් දෙන අනුතුරු ඇඟවීම් නොසලකා හරින්නත් එපා. ඔබ ලැබිය යුතු ගෞරවය තීරණය කරන්නේ ඔබ මේ වගේ දේවල් දැනගන්න හැකිනම් සබස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබස්ක්‍රයිබ් කරන්න.